හායි ළමයි කොහොමද ඉතින් වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හදමුද මාත් එක්ක රසම රස පොලොස් කරියක්. ඉතින් බලන්න මම කොහොමද පොලොස් කරිය හදන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදියට පොලොස් ගෙඩිය කපා ගන්න ඕන. ඉතින් පීය නිතරම වතුරෙන් හොදන්න. එතකොට කොහෙල්ල ඇලෙන ගතිය නැතිව යනවා. ඉතින් මෙන්න මේ විදියට මම කපන්නේ නම් මෙහෙමයි. හීන් තීරු පටිවලට කපාගෙන ඊට පස්සේ ඒකත් මම හැමම මේ කුඩා කොටස් වලට කපා ගන්නවා. ඉතින් සමහරක් අය මම දන්නවා මේ කොස් වහල පිටින්මම තම්බන නමුත් ඉතින් මම ඒකට කැමති නැහැ. මම කැමති මේ විදිහට කපලා මේ අරගෙන තම්බන්න. ඉතින් මේ විදිහට විසික් කරන කොටස් ටිකත් වෙනම අයින් කරන වෙනම භාජනයක් ළඟ තියාගත්තම ලේසි හැඩි වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට හීන් පටි කපලා ඒකත් අවශ්‍ය නම් ආයි දෙකට කපාගෙන හරිම ඉතා පහසුවෙන් ඉක්මනින්ම අපිට මේ පොලොස් ගෙඩිය කපා ගන්න පුළුවන්. දැන් හොඳින් කපාගත්තු පොලොස් ටික හොඳින් හොද ගන්න. කිරි යනකම් හොඳින් හොද ගන්න. ඉතින් ඔයාලගේ අතේ කොහොල්ල ගෑවිලා තියෙනවා නම් පොල් තෙල් ටිකක් අතේ ගෑවෙන් පස්සේ කොහොල්ල ටික යවා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට වෙනම භාජනයකට හොදපු පොලොස් ටික අපි දා ගන්නවා. පස්සේ මේ විදිහට වෙනම භාජනයකට වතුර පිරෙන්න දාලා ඉවර වෙලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු එකතු කර ගන්නවා. ඊට අමතරව අපි කහ කුඩුත් ස්වල්පයක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේකට ළමයි සියඹල ටිකක් එකතු කර ගන්නවා. සියඹල දාන එකකින් ඉක්මනට අපට පොලොස් එක තඹ ගන්න පුළුවන් මෙලෙක් ගතියට එනවා. ඉතින් මේ වෙලාව වලට අවශ්‍ය නම් පොලොස් කෑලි කපද්දිම ඕනනම් පොලොස් කෑල්ල යටපැත්තේ හරහටයි හරස් අතටයි තිරස් අතටයි කොටු කෑලි කපා ගන්න යටින් හොඳට. එතකොට හොඳටම මේ මෙලෙක් වෙනවා. ඉතින් මේ විදියට තඹගත්තු පොලොස් ටික මම ආයි වෙනමම භාජනයකට දා ගන්නවා. ඉතින් ඒ වතුර එකත් පැත්තකින් තියා ගන්නවා. මෙන්න මේ විදියට බීරු උණු සුදු ලුණු රම්පේ කරපිංචා මිරිස් උඹල කඩ කුරුඳු පොතු වෙනසාල් උණු පාලට ස්වල්පයක් තකාලි ටිකක් මේ විදියට මම මස් හදන්න ගන්න සියලුම දේවල් එකතු කර ගන්නවා. ඊට පස්සේ මස් කරි පවුඩර් 3-5 ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකක් ඔයාලා ගන්න පොලොස් ගෙඩිය ප්‍රමාණය හැටියට මේව වෙනස් වෙනවා. ඉතින් මම අරන් තියෙන මම ගත්ත පොලොස් ගෙඩිය ප්‍රමාණයට ඊට පස්සේ අපි මෙහෙම භාජනයක් වෙනම අරගෙන ලිපේ තියලා ඉවර වෙලා ඒකට මම ඔලිව් ඔයිල් ටිකක් එකතු කර ගන්නවා. ඔලිව් තෙල් හරි පොල් තෙල් හරි සන්ෆ්ලවර් ඔයිල් හරි එකතු කර ගන්න පුළුවන්. ඊට පස්සේ තෙල් එක චුට්ටක් රත්වීගෙන එද්දි මම එකතු කර ගන්නවා අපි කපාගත්තු ලුණු සුදු ලුණු හොම්බිරිස් හම්පේ එනසාල් කුරුදු ඒ සියල්ලම එකින් එකට එකතු කර ගන්නවා මේ විදියට. ඊට පස්සේ මේ සියල්ලම ටිකක් රන්වන් පාට වෙන්න තියනවා ලිපේ. තියුම්බල කඩ තියෙන විතරක් දාගන්න. තියුම්බල කඩ එකතු කරගෙන පොලොස් හදන මම හරි ආසයි. ඒක වෙනමම රසක්. ඊට පස්සේ මේ ටික හොඳට ටිකක් බෙදෙන්න හරින්න. ඒ ටික බෙදුනාන් පස්සේ 3-5 එතකොට චිකන් කරි එතකොට ගම්මිරිස් ටික ආයි පොඩ්ඩක් තෙලේ මේක පොඩ්ඩක් හැදිගන්න ඕන. එතකොට තෙලේ මේක හැදිගාදී වෙනම ලස්සන පාටක් එනවා ළමයි. ඉතින් පොලොස් එක මම එක විදිහට හදනවා. නමුත් ගොඩක්ම මම ආස පොල් කිරි දාලා පොලොස් කරි එක හදාගන්න. දැන් ඔයාලට කළු පාටට චිකන් එක වගේම ගන්න පුළුවන් වතුරෙන් පොලොස් කරි එක හදනවා නම්. ඉතින් මෙන්න මේ විදිහට තඹගත්තු පොලොස් ටික මම එකතු කරගන්නවා. තඹගත්තු පොලොස් ටික එකතු කරගත්තන් පස්සේ හොඳින් ටිකක් කවලම් කරගන්න ඕන. ඒ සියල්ලටම හොඳින් මේ ගෑවෙන පරිදි හොඳින් කවලම් කරන්න ඕන. පස්සේ මම පොලොස් තඹගෙන ඉතුරුණු වතුර එකටම පොල් ටිකක් දාලා හොඳින් කවලම් කරගෙන එකතු කරගන්නවා.
ඉතින් මෙතෙන්දි මට පොල් කිරි මදි මම හදපුවා. ඒකට මම නැවතත් ආයෙ පොල් කිරි ස්වල්පයක් හදලා එකතු කරගන්නවා. මට ඒක වීඩියෝ එකට දාන්න බැරි ළමයි. පොලොස් එක හදද්දි නිතරම මේ විදියට හැඳි ගාන්න කෑලි තැල්ල මදි වගේ නම් හොඳින් හැන්දින් තැලෙන විදියට හොඳින් මික්ස් කරගන්න. එතකොට හරිම රසට පොලොස් එකට හැමදේම උරා ගන්නවා. ලුණු ඇඹුල් හොඳට උරා ගන්නවා. ඉතින් මේ විදියට මම තක්කාලිත් දාලා ඉන්න අතරව මම ගොරක කෑල්ලකුත් මේක එකතු කරගන්නවා. ඉතින් මෙන්න මේ විදියට හොඳින් ටිකක් අර පොලොස් කෑලි තලනවා වගේ මම එහෙම කරන බලන්න. ඉතින් ඔයාලට පේනවා ඇති රසම රස තෙල් පෑදුණු ලස්සන පොලොස් කරි එකක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ මුළු කුස්සියම හරිම සුවඳයි ළමයි. ඉතින් හරිම රසවත් මේ පොලොස් එක. ඉතින් මම ආස ඇත්තටම මේ විදියට පොලොස් කන්න. ඔයාලට පේනවා ඇති කොච්චර රස පාටද කියලා. දැන් හදාගත්ත පොලොස් කරි එක මේක හරිම රසයි වගේම සුවඳයි ළමයි. මුළු ගෙදරම සුවඳයි. ඉතින් බත් කන්න ඇත්තටම මේ පොලොස් කරි එක විතරකුත් ඇති වෙන මුකුත්ම ඕනේ නැති තරම්. ඉතින් බලමුද අද මම පොලොස් එක්ක කන්න තව මොනවද හදාගත්තේ කියලා. මෙහි ඉන්නවා ත්‍රීලි කියලා මාළු වර්ගයක්. ඉතින් මම මේ මාළු පාන් පිටි කාප්පේ මේ විදිහට පාන් පිටි වල තවරලා වෙනමම බෙදගත්තා. ඉතින් ඊට අමතරව මම තව පරිප්පු හොද්දක් හදාගත්තා බත් එක්ක. ඉතින් බත් එකත් උණු උණුවෙන්ම තියෙනවා. දැන් ඉතින් මම උණු උණුවෙන්ම මහත්තයට බත් එක බෙදන්න තමයි හදන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා අද මම හදපු මේ පොලොස් හොද්දට කැමති වෙයි කියලා. ඉතින් දන්න අය වගේම නොදන්න කෙනෙකුත් ඉන්න පුළුවන් බාල හිටි උදවිය. ඉතින් යාළ වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ විශේෂයෙන්ම. ඉතින් මෙන්න මේ විදිහට මම හදාගත්තු බත් එක ලස්සනට පිළිගන්නවා මගේ මහත්තයට. එහෙනම් නැවතත් ලස්සන වීඩියෝ එකක් අරන් එනතුරු ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ළමයි. බයි.